මේ තියෙන්නේ අපේ ඇගේ තියෙන සෛල ගුරුව. සෛල ගුණුව ටිකයිමම සයිලන්දේ. ඊළඟට මෙතනින් හොරෙන්ම වර්ධනය වෙනවා පිළිකාවක්. මේ තියෙන්නේ පිළිකා සෛල ටික. මේක තමයි සාමාන්‍යයෙන් පිළිකාවක් හැදුණු කෙනෙක්ගේ ඇගේ වෙන්නේ. එක පාරට තැනකින් පටන් අරගෙන සෛල ගුණුවක් වර්ධනය වෙවී වෙවිය. එතකොට ඉස්සර මෙමයි දැම් මේවට හොඳ බෙහෙත් තියෙනවා. දැන් පිළිකාවක් හැදුනට පස්සේ ගොඩ දෙනෙක් බේරෙනවා. ඉස්සර තිබුණේ කීමෝതെරපි කියලා බෙහෙත් දෙන විදියක් විතරයි. දැන් තියෙනවා ඉමියුනෝതെරපි කියලා විදියක්. ක්‍රම දෙකක් තියෙනවා. කීමෝതെරපි කියන එක ඉස්සරින් තමයි පාවිච්චි කරා. ඉමියුනෝതെරපි කියන එක දැන් තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ දැන් මේ මෑත කාලේ ඉඳලා තමයි පාවිච්චි කරන්න පටන් ගත්තේ. මේකට වඩා මේ ඉමියුනෝതെරපි කියන එක හරි ස්මාර්ට්. මේක හරි ලස්සන විදියකට තමයි මේ පිළිකා සෛල ටික විනාශ කරන්නේ. මේක ඔයාලා ඉගෙන ගන්න ඕන. නැත්තම් විද්‍යාව ඉගෙන ගන්න එකනොත් ගණන්. එහෙමයි. කීමෝതെරපි එකේදී කරන්නේ මෙන්න මේ මුළු ඇඟටම නිකන් බෝම්බයක් ගැහුවා වගේ වැඩක් තමයි කරන්නේ. කියන්නේ කීමෝതെරපි වලදී මේ සෛල ගොනුවට මේක පාරට බෝම්බයක් ගැහුවා කියලා හිතන්න. කීමෝതെරපි කියන එකෙන් කරන්නේ බෝම්බයක් ගැහුවට පස්සේ මොකද වෙන්නේ? හොඳ සෛලත් මැරෙනවා, පිළිකා සෛලත් මැරෙනවා. එතකොට කීමෝതെරපි කරනකොට ගොඩක් අමාරුයි. අතුරු ආබාධ හොඳටම වැඩි. ඉමියුනෝതെරපි කියන්නේ මොකක්ද? ඉමියුනෝതെරපි කියන්නේ මෙහෙම වැඩක්. මෙතනින් මම අඳින්නම් මේ තමයි අපේ ප්‍රතිශක්ති පද්ධතිය කියන හමුදාව. හොඳ ප්‍රබල ආමි එකක් මේක. අපේ ඇඟ ඇතුලේ මෙන්න මේ වගේ බලාගෙන ඉන්න. මේ තමයි අපේ ප්‍රතිශක්ති පද්ධතිය කියන හමුදාව. ප්‍රතිශක්ති පද්ධතිය කියන හමුදාව මේ පිළිකා සෛල වලට වඩා ගොඩක් ප්‍රබලයි. එන්නේ ගොඩක් ප්‍රබලයි. මෙයාට අග්ගාල මේක මරලා දාන්න පුළුවන්. එතකොට ඇයි මරන්නේ නැත්තේ? ඇත්තම කතාව පිළිකා සෛල ටික මෙයාලට හොයාගන්න බෑ. එයාලා හැංගිලා ඉන්නේ. ඒ කියන්නේ අර හැරි පොටර් ගාව තියෙන්නේ අර ලෝගෝ. අනේ ලෝගෝ දැම්මා. එතනින් ලෝගෝ දාලා පිළිකා සෛල ටික හැංගිලා ඉන්නවා. මෙයාලා එනවා හොයාගන්න බෑ. හොයාගන්න බෑ. ඉමියුනෝതെරපි වලින් කරන්නේ මෙන්න මෙයාලට ස්පෙෂල් කණ්ණාඩියක් දෙනවා වගේ වැඩ. අපි හිතමු ස්පෙෂල් කණ්ණාඩියක් දෙනවා. මේ කණ්ණාඩිය ඒ කණ්ණාඩිය දාපු ගමන් අර බහුභූතයෝ එකේ තියෙන්නේ. කණ්ණාඩිය දැම්මට පස්සේ තමයි යක්කෝ ටික හොයාගන්න පුළුවන්. ඒ වගේ මේ කණ්ණාඩිය දාගත්තට පස්සේ තමයි පිළිකා සෛල ටික පේන්න පටන්